හායි යාළුවනේ ඔන්න පොඩි වෙනසකුත් එක්ක අද මම ඔයාලට ගෙනාවා 2023 දී රිලීස් වුණු ෂෙඩි බාක් ඇන්ඩ් ක්ලෝන් අය කියන අතිවිශේෂ කතා මාලාව. කතාවට යන්න කලින් කියන්න තියෙන්නේ ගොඩක් යාළුවෝ අපේ වීඩියෝස් බැලුවත් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන පොඩි යාළුවෝ පිරිසක් විතරයි. ඉතින් ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් වැඩි කතා නොකර අපි යමු අද කතාව බලන්න. යාළුවනේ මුලින්ම කියන්න ඕන මේ මූවී එක නිර්මාණය වෙලා තියෙන්නේ මිරකියුලර් සීසන් 5 තුන්වෙනි එපිසෝඩ් එකට පස්සේ සිදුවන සිදුවීමක් විදිහට. ඉතින් කතාව පටන් ගද්දී අපිට බලා ගන්න පුළුවන් පෘථිවියට සමාන යුනිවර්ස් එකක්. මේ යුනිවර්ස් එකේ තියෙන විශේෂත්වය තමයි ඇත්තම පෘථිවියේ ජීවත් වෙන මිනිසුන්ගෙන් හොඳ අය මේ යුනිවර්ස් එකේ දුෂ්ටයෝ. එතකොට අපේ පෘථිවියේ නරක අය මේ යුනිවර්ස් එකේ වීරයෝ. ඉතින් මේ යුනිවර්ස් එකේ ඉන්න අකුමා තමයි මෙහි ඉන්න වීරයා. එයාගේ නම තමයි බටර්ෆ්ලයි. මං එයාට දැන් ඉඳන් සලඹයා කියලා කියන්නම්. මේ සලඹයාගේ පාඩලා දෙන්න තමයි නීනෝ සහ ආල්යා. එතකොට මේ යුනිවර්ස් එකේ දුෂ්ටයෝ දෙන්න තමයි අපේ රතු චූටි පූස්කොල්ලයි. මෙහි අය මෙයාලට කිව්වේ ෂේඩි බාග් සහ ක්ලෝන් අය කියලා. මූවී එක ඕපනින් එකේදී අපිට බලා ගන්න පුළුවන් සලඹයයි ආල්යයි අපේ ඇත්තම පෘථිවියේ විකාශනය වෙන නිවුස් එකක් බලන ගමන් ඉන්නවා. මේ නිවුස් එකේ කියන්නේ මොනාක් හැම මිරකියුලර්ස් එකක්ම හොරකම් කරපු එක ගැන. ඒත් එක්කම මෙතනට හති දාගෙන දුවගෙන ආපු නිනෝ කියනවා ෂේඩි බාග් අපි ඉන්න තැන හොයාගත්තා. මට සමා වෙන්න. මට යාළුවා නවත්තන්න බැරි වුණා. ඉතින් යාළුවනේ මේ තුන්දෙනාට ෂේඩි බාග් පරාද කරන්න තරම් ශක්තියක් නැහැ. මේ නිසා මෙයාලා බලන්නේ අපේ යුනිවර්ස් එකට පැනගන්න. මේ නිසා සලඹයා සමනලෙක් ආල්යාගේ කණ්ණාඩියට යවලා එයාව යුනිවර්ස් දෙකක් අතර ගමන් කරන දොරටුවක් බවට පත් කරනවා. ඒත් එක්කම මෙතනට ෂේඩි බාග්ගේ ක්ලෝන් ආරේ කඩාගෙන එනවත් එක්කම කතාවේ ටයිටල් එක වැටෙනවා. ඔන්න දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ ඇත්තම පෘථිවියේ අකුමාව. එයා ගොඩාක් අමාරුවෙන් ඉන්නේ. මොකද පූස්කොල්ලගේ පූස් බලය නිසා එයාගේ අත තුවාල වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අතරේ එඩ්වියන් ගොඩාක් අවුලෙනු ඉන්නේ. මොකද එයා පළවෙනි පාර තමයි පූස් බලෙන් මිනිහෙක්ට පහර දුන්නේ. ඒ වගේම අනිත් පැත්තේ අපේ මෙරිනෙට් තමන් ගැනම කලකිරීමෙන්. මොකද එයා නිසානේ මේ හැම මිරකියුලර්ස් එකක්ම නැති වුනේ. ඉතින් මෙහෙම පාර්ශ්වයන් තුනක් තමන් ගැනම වර්ධකාරී හැඟීමෙන් දුක් විඳිනවා. මේ වෙලාවේදී ආල්යා මෙරිනෙට්ගේ හිත හදන්න කියනවා අපි කොහොම හරි මිරකල්ස් හොයාගමු. මං ඔයත් එක්ක හැමදාම ඉන්නවා. හැබැයි ඉතින් මට ඔයාට උදව් කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. මොකද මට සුපර් පවර් එකක් දැන් නැහැනේ. මේකට උත්තර දෙන මෙරිනෙට් කියනවා ඔයාට සුපර් පවර් එකක් නැත්නම් ඔයා වීරයෙක් කෙල්ලේ. මෙහෙම කියලා මේ දෙන වැළඳ ගන්නවත් එක්කම ආල්ලට අමාරු වෙනවා. ටිකක් වෙලා යනකොට එයාව යුනිවර්ස් අතර ගමන් කරන දොරටුවක් බවට පත් වෙනවා. ඉතින් මේ දොරටුවෙන් එකපාරටම සලඹයා මෙරිනෙට්ගේ කාමරයට ඇතුළු වෙනවා. සලඹයා මෙරිනෙට්ට කියනවා එයාට රතු චූටිව හොයලා දෙන්න. රතු චූටිගෙන් එයාට උදව්වක් ඕන කියලා. හැබැයි ඉතින් මෙරිනෙට් නම් එයා තමයි රතු චූටි කියලා කියන්න යන්නේ. ඒත් හැබැයි මෙරිනෙට්ට තේරෙනවා මේ ඉන්නේ නරක කෙනෙක් නෙවෙයි කියලා. ඒත් එක්කම මේ දොරටුවෙන් ෂේඩි බාග්ගේ ක්ලෝන් අයරුයි එන්නයි හදන්නේ. මේ නිසා සලඹයා මෙරිනෙට්වත් අරන් ඉක්මනට මෙතනින් පැනලා යනවා. ඉතින් මෙයාලා යනවත් එක්කම මෙතනට ෂේඩි බාග් සහ ක්ලෝන් අය එනවා. මේ දෙන්න ආපු ගමන් කරන්නේ ආල්යව බඳලා දාන එක. යාළුවනේ මේ ක්ලෝන් අයරුයි ෂේඩි බාග්ගේ හැසිරීමෙන් කියන්න පුළුවන් මේ දෙන්න එකට වැඩ කරාට දෙන්නගේ කිසිම එකමුතුකමක් නැහැ කියලා. ඉතින් ෂේඩි බාග් තේරුම් ගන්නවා සලඹයා මෙතනට ආවත් එයා පැනලා ගිහින් කියලා. ඒ නිසා මේ දෙන්න සලඹයාව හොයාගෙන පැරිසියට ඇතුල් වෙනවා. මේ අතරේ අපිට බලා ගන්න පුළුවන් සලඹයා ආල්යාව එයාගේ ග්‍රහණයෙන් නිදහස් කරනවා. ඊට පස්සේ ආල්යා ඉක්මනට මෙරිනෙට්ට කෝල් එකක් ගන්න හදනවා. ඒත් හැබැයි මෙතන සිද්ධ වෙච්ච දේවල් නිසා ආල්යාගේ ෆෝන් එක කැඩිලා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් ෂේඩි බාග්වයි ක්ලෝන් අයවයි. මේ දෙන්න මේ විශාල පැරිස් නගරය දිහා බලලා කියන්නේ මෙච්චර ලොකු නගරයකින් අපි කොහොමද සලඹයාව අල්ලගන්නේ කියලා. ඉතින් ඒ නිසා ෂේඩි බාග් එයාගේ වාසනාවේ බලයෙන් දුරදක්නයක් මවාගෙන සලඹයා ඉන්නේ කොහෙද කියලා චෙක් කරලා බලනවා. මේ අතරේ අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ මෙරිනෙට්වත් අරගෙන සලඹයා පැරිස් කුලනට යනවා. මොකද කිව්වොත් ඒ දෙන්නගේ ආරක්ෂාවට. හැබැයි ඉතින් මෙතනට ආපු ක්ලෝන් අය මෙයාලා ඉන්න තැන විනාශ කරනවා. ඊට පස්සේ සලඹයාට තර්ජනය කළා කියනවා ඔයා කොහෙද හැංගිලා ඉන්නේ සලඹයෝ? ඉක්මනට එළියට આવත් හොඳයි. නැත්නම් අපි මේ මුළු පැරිසියම විනාශ කරලා දානවා.
ඉතින් මේ තර්ජනය කිරීමෙන් ගොඩාක් අපහසුතාවයට පත්වුණු සලබයා මෙරිනේට්ට හැංගිලා ඉන්න කියලා මේ දෙන්නත් එක්ක සටනට යනවා. ඉතින් මේ අය සටන් කරනකොට මෙරිනේට් ආලයාගෙන් කෝල් එකක් එනවා. ආලයා මේ කෝල් එක ගන්න මෙරිනේට්ගේ කම්පියුටර් එකෙන්. ඉතින් මෙරිනේට් ආලයාට මෙතන වෙච්ච දේවල් තේරුම් කරලා දෙනවා. ඒත් එක්කම ටිකී මේ දෙන්නට පැහැදිලි කරලා කියනවා මේ අය ආවේ සමාන්තර යුනිවර්ස් එකකින්. මේ වගේ යුනිවර්ස් මේ විශ්වයේ බිලියන ගණනක් තියෙනවා. ඒ වගේම ඒ හැම යුනිවර්ස් එකකම රතුචූටි කෙනෙකුයි පූස්කොල්ලෙකුයි ඉන්නවා. ඉතින් මෙයාලා ඉන්න යුනිවර්ස් එකේ රතුචූටි පූස්කොල්ලයි නපුරු අය. එයාලා තමන්ගේ බලය පාවිච්චි කරන්නේ අයුක්තිය වෙනුවෙන්. ඉතින් මේක අහපු මෙරිනේට් ගොඩාක් කලබල වෙනවා. ඒක නිසා යා රතුචූටි වෙලා සලබයාට උදව් කරන්න යනවා. රතුචූටි මේ දෙන්නට කියනවා මං කවදාවත් හිතුවේ නෑ මෙහෙම කියන්න වෙයි කියලා. ඔය සලබයාට පාඩුවේ ඉන්න දෙන්න. ඔයාලගේ මිරකියුලස් තියෙන නපුරුකම් කරන්න නෙවෙයි. රතුචූටි මෙහෙම කියනවත් එක්කම ෂේඩි බාගොයි ක්ලෝනයර් රතුචූටිට පහර දෙන්න පටන් ගන්නවා. යාළුවනේ මේ ෂේඩි බාග්ට පුළුවන් එක දිගට එයාගේ වාසනාවේ බලය පාවිච්චි කරන්න. ඒ වගේම ක්ලෝනයර්ට පුළුවන් එයාගේ යෂ්ටිය නන්චොක්කුවක් විදියට හරව ගන්න. ඉතින් මෙයාලා දෙන්නගේ මේ බලයන් නිසා රතුචූටිටයි සලබයාටයි සටන් කරන එක ටිකක් අමාරු වුණා. ටික වෙලාවක් යනකොට තමයි මේ සටනට අපේ පූස්කොල්ලා එන්නේ. එයා හිතන්නේ මේ ෂේඩි බාගොයි ක්ලෝනයරුයි අකුමා ග්‍රහණයට අහුවෙච්ච අය කියලා. හැබැයි රතුචූටි සටන් කරන ගමන් වෙච්ච හැමදේම පූස්කොල්ලට පැහැදිලි කරලා දීලා සලබයාවත් එයාට හඳුනලා දෙනවා. ටික වෙලාවක් මෙහෙම යනකොට පූස්කොල්ල ෂේඩි බාග්ට පහර දෙන්න හදනකොට ෂේඩි බාග් ලොකු තුවක්කුවකින් පූස්කොල්ලට පහර දෙන්නයි හදන්නේ. ඒත් හැබැයි මේ වෙලාව ඉක්මනටම ක්‍රියාත්මක වෙච්ච සලබයා පූස්කොල්ලව එයාගේ ග්‍රහණයට අරන් එයාව සුරදූතයෙක් කරනවා. ඊට පස්සේ පූස්කොල්ලා රතුචූටිවයි සලබයාවයි අරගෙන මෙතනින් යනවා. ඉතින් මේ අයව අල්ලගන්න බැරි වෙච්ච නිසා ෂේඩි බාගොයි ක්ලෝනයරුයි දෙන්නට දෙන්න වරද්ද පටවගෙන රණ්ඩු වෙනවා. ඉතින් මේ අයගේ රණ්ඩුවේ ඍණාත්මක හැඟීම් තේරෙනවා මොනාක්ට. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තු මොනාක් අකූමා සලබෙක් යවනවා. හැබැයි ඉතින් මේ අකූමාව දැක්ක ෂේඩි බාගොයි ක්ලෝනයරුයි හිතන්නේ මෙයා සලබයාගේ කෙනෙක් කියලා. මේ නිසා ක්ලෝනයා මේ අකූමා සලබයාව විනාශ කරලා දානවා. ඊට පස්සේ මේ දෙන්න යනවා මොකක් හරි තොරතුරක් හොයාගන්න අපේ මෙරිනේට්ගේ කාමරේට. ඉතින් මේක දැක්ක ආලයා ඉක්මනට හැංගෙනවා. මෙහෙම මේ දෙන්න මෙරිනේට්ගේ කාමරේ පෙරලගෙන හොයනකොට ෂේඩි බාග්ට හම්බෙනවා මෙරිනේට් දිනපොත. ඉතින් ෂේඩි බාග් නිකමට ඒ දිනපොත කියවලා බලනවා. මේ දිනපොතේ පළවෙනි පිටුවේ ලියලා තියෙන්නේ ආදරණීය දිනපොත. මං එඩ්වියන්ට කොච්චර කැමති වුණත් මට එයාත් එක්ක කතා කරද්දි වචන පැටලෙනවා. මේක කියවපු ආදරය ගැන කිසිම හැඟීමක් නැති ෂේඩි බාග් එයාටම කියා ගන්නවා ෂිට් මොන විකාරයක්ද මේ. ඊට පස්සේ එයා ඊළඟට පිටුව පෙරලලා බලනවා ඒ පිටුවේ තියෙන්නේ පූස්කොල්ල ගැන. ඉතින් මේකෙන් ෂේඩි බාග් දැනගන්නවා මේ ගෙදර ඉන්න කෙල තමයි රතුචූටි කියලා. ඉතින් එයා ඊළඟ පිටු ටික පෙරලලා බලන්නේ ගොඩාක් නොඉවසිල්ලෙන්. ඒ පිටුවල ලියලා තියෙන්නේ මෙරිනේට්ගේ යාළුවෝ, මෙරිනේට්ගේ අම්මගේ ආදරේ, ඒ වගේම ආල්ලාගේ මෙරිනේට්ගේ කාටවත් බෙදෙන්න බැරි යාළුකම. මේ දේවල් කියවනකොට ෂේඩි බාග්ගේ ඇස්වලට නිකම්ම කඳුළු වෙනවා. මේක දිහා හොරෙන් අපේ ආල්ලත් බලන් ඉන්නවා. ඊට පස්සේ ෂේඩි බාග් ඊළඟ පිටුව පෙරලනවා. ඒ පිටුවේ තියෙන්නේ අකුමා ගැන. ඉතින් ඒකේ ලියලා තියෙනවා අකුමට ඕන මගේ පූස්කොල්ලයි මිරකියුලස්. ඒවයා එකතු කරලා ප්‍රාර්ථනාවක් කරන්න හදන්නේ. ඉතින් මේ පරිච්ඡේදය කියවුවට පස්සේ ටික වෙලාවකට හරි සංසුන් වෙලා තිබ්බ ෂේඩි බාග්ගේ හිතේ ආත්මార్థකාමී හැඟීමක් ඇති වෙනවා. මොකද එයා දැන් දැනගත්තා එයාගේ ක්ලෝනයාගේ මිරකියුලස් පාවිච්චි කරලා ප්‍රාර්ථනාවක් කරොත් ඒක ඇත්ත වෙනවා කියලා. ඉතින් ෂේඩි බාග් හොරාට ගිහින් ක්ලෝනයව බැඳලා එයාගේ මිරකියුලස් එක ගලවලා ගන්නවා. ඉතින් ඊට පස්සේ ක්ලෝනයව එයාගේ මිනිස් රූපෙට පරිවර්තනය වෙච්ච නිසා ෂේඩි බාග් දැනගන්නවා මේ ඉන්නේ එයාගේ යුනිවර්ස් එකේ ඉන්න එඩ්වියන් කියලා. ඉතින් ෂේඩි බාග් එයාගේ මිනිස් රූපෙට පරිවර්තනය වෙනවා. මෙතනින් තමයි ක්ලෝනයවරු දැනගන්නේ මේ ෂේඩි බාග් කියන්නේ එයාගේ යුනිවර්ස් එකේ ඉන්න මෙරිනේට් කියලා. ඒ වගේම අපිට දැනගන්න පුළුවන් වෙනවා ක්ලෝනයගේ ක්‍රෂ් එක තමයි මේ මෙරිනේට් කියලා. මේ වෙලාවේ ෂේඩි බාග් එයාලා දෙන්නගේ මිරකියුලස් දෙකට අණ කරනවා එයාගේ සැබෑ රූපෙට පරිවර්තනය වෙන්න කියලා. ඉතින් මේ නිසා මුළු පරිසරයම වෙනස් වෙලා ටිකීවයි බ්‍රැග්වයි එයාලගේ බලවත් ස්වරූපයට පරිවර්තනය වෙනවා. ෂේඩි බාග් ඊට පස්සේ මේ දෙන්නට අණ කරනවා එකතු වෙන්න කියලා.
ඒත් හැබැයි ෂෙඩිබාක් හිතපු විදිහට ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද ෂෙඩිබාක් ළඟ ඉන්න මේ ටිකී සහ ප්ලෑක් වෙන යුනිවර්ස් එකක අයනේ. මේ නිසා මෙතන කැළඹෙන්න පටන් අරන් හැමදේම අවුල් යනවා. මේ නිසා ෂෙඩිබාගේ මූණේ ටිකෙන් ටික කළු පාටින් ඉරිතැලෙන්න ගන්නවා. මේ වෙච්ච දෙයට ෂෙඩිබාග්ට ගොඩාක් දුකයි. ඊට පස්සේ ආ ක්ලෝනයාට එයාගේ මිරකියුලර්ස් එක දීලා කියනවා අපි කොහොම හරි සලඹයාව හොයාගමු. මෙහෙම කියලා මේ දෙන යන්න හදනකොට එකපාරටම මෙතනට එනවා මොනාක්. මොනාක්ව දැක්ක ගමන්ම ෂෙඩිබාගුයි ක්ලෝනයාට පහර දෙනවා. හැබැයි ඉතින් මේ පහර දීම් වලින් යාට සීරීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයා කවුමිරකියුලර්ස් එකේ බලය පාවිච්චි කරගෙන ඉන්න නිසා. මොනාක් මේ ජෝඩුවට කියනවා මා තුවාල වගේම කෙනෙක්. මං ඔය දෙන්නට උදව් කරන්නම්. ඉතින් මොනාක් කියපු දේ විශ්වාස කරපු ෂෙඩිබාගුයි ක්ලෝනයාරුයි මොනාක් එක්ක එකතු වෙනවා. මේ දේවල් හොරෙන් හැංගිලා බලන් ඉන්න අපේ ආල්යා හොරාට මේක වීඩියෝ කරගන්නවා. ටික වෙලාවකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සලඹයයි රතු චූටි අපේ පූස් කොල්ලයි දකිනවා යෝධයෝ වගේ විශාල වෙලා එන ෂෙඩිබාග්වයි ක්ලෝනයාවයි. මේ තුන්දෙනාට හිතා ගන්න බෑ මේ ජෝඩුව කොහොමද මෙච්චර ලොකු උනේ කියලා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ යෝධ ඩබලව හදලා තියෙන්නේ මොනාක් ෆොක්ස් මිරකියුලර්ස් එකේ බලයෙන්. මේ වෙලාවේදී ආයෙත් අපේ තුන්දෙනා ළඟට එනවා. ඊට පස්සේ එයා අර වීඩියෝ එක පෙන්නනවා. මේකෙන් මෙයාලා දැනගන්නවා මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ මොනාක් කියලා. ඉතින් ඊට පස්සේ මේ තුන්දෙනා සැලැස්මක් හදනවා. ඒකට මෙයාලා කරන්නේ රතු චූටි සලඹයාගෙන් එයාගේ මිරකියුලර්ස් අරන් රතු චූටි බටර්ෆ්ලයි මිරකියුලර්ස් එකේ බලය ටිකීගේ බලයට එකතු කරගන්නවා. ඊට පස්සේ සලඹයාගේ බලෙන් සුරදූතෙක් කරනවා. ඉතින් සුරදූතෙක් විදිහට වෙනස් වෙච්ච සලඹයා එයාගේ බලය රතු චූටිටයි පූස් කොල්ලටයි දෙනවා. මෙතනින් පස්සේ තමයි මේ සෙල්ලමේ හොඳම හරිය. ඊට පස්සේ රතු චූටි පූස් කොල්ලා ගිහිල්ලා ෂෙඩිබාගේ ක්ලෝනයාගේ ඉලෝෂන් දෙක විනාශ කරනවා. මේක දැක්ක මොනාක් ෂෙඩිබාග්වයි ක්ලෝනයාවයි මේ දෙන්නට පහර දෙන්න යවනවා. ඇත්තටම යාළුවනේ මෙහෙම ඉලූෂන් මවලා මොනාක් රතු චූටිවයි පූස් කොල්ලවයි යාගේ උගලට අහු කරගන්න හැදුවේ. ඒත් හැබැයි මොනාක් දන්නේ නැහැ එයාගේ මුගලට එයාව මහු කරන්න තමයි රතු චූටි පූස් කොල්ලයි හදන්නේ කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් දිත්ත සටන් එක නිරත වෙලා ඉන්න පූස් කොල්ලවයි ක්ලෝනයාවයි. මේ දෙන්නා සටන් කරන්නේ ස්විමින් ක්ලාස් එකේ. ඒ වගේම ෂෙඩිබාග් සහ රතු චූටි සටන් කරන්නේ යාළගේ ඉස්කෝල් එකේ. මේ වෙලාවේ තමන්ගේ දෙවනි සැලැස්ම ක්‍රියාත්මක කරපු මොනාක් මූලෝගේ බලයෙන් ස්වරූප තුනකට පත් වෙනවා. දෙවනියට ඔරිකෝගේ බලය පාවිච්චි කරලා නොපෙනී ඉන්නවා. ඉතින් මොනාක් කරන්නේ තමන්ගේ එක ස්වරූපයක් රතු චූටිලාටයි ඒ වගේම තවත් ස්වරූපයක් පූස් කොල්ල ළඟටයි යවලා පෝලෝන්ගේ බලය පාවිච්චි කරලා මේ දෙන්නම ස්ටොප් කරන්න හදන්නේ. ඒත් හැබැයි දූතෙක් වෙච්ච සලඹයා දීපු බලය නිසා මොනාගේ මේ ප්‍රහාරයෙන් රතු චූටිටයි පූස් කොල්ලටයි මුකුත්ම වෙන්නේ නැහැ. පූස් කොල්ලා මේ වෙලාවේදී ක්ලෝනයා එක්ක සටන් කර කර එයාගෙන් අහනවා ඔයා ඔච්චර නපුරු කෙනෙක් වුණේ කොහොමද කියලා. මේක අහපු ගමන් ගොඩක් කවුල් ගිය ක්ලෝනයා කියනවා මගේ මැරිච්ච අම්මට පණ ගන්න කියලා. ඉතින් මේක අහපු පූස් කොල්ලා ගොඩක් සංවේදී වෙනවා. මොකද එයාගේ අම්මත් දැන් මේ ලෝකේ නෑනේ. ඉතින් පූස් කොල්ලා ක්ලෝනයාට මේ ගැන කියනවා. ඒ වගේම එයාගේ හිත හැදෙන විදිහට තමයි පූස් කොල්ලා කතා කරන්නේ. පූස් කොල්ලා අන්තිමේදීම කියනවා අපි කොහොම හරි මගේ අම්මව බේරගමු කියලා. මේකට උත්තර දෙන ක්ලෝනයා කියන්නේ නෑ අපේ අම්මා. ඔව් ඒ අපි දෙන්නගේම අම්මා. මෙහෙම කියලා මේ දෙන්නම වැළඳ ගන්නවා. ඉතින් අපිට අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් රතු චූටිගේ ෂෙඩිබාග්ගේ සටන. යාළුවනේ මං ඔයාලට කියන්න ඕන පූස් කොල්ලයි රතු චූටිගේ සැලැස්ම තමයි ෂෙඩිබාග්වයි ක්ලෝනයාවයි එයාලත් එක්ක එකතු කරගන්න එක. ඉතින් පූස් කොල්ල නම් මේක කරානේ රතු චූටිත් හදන්නේ ෂෙඩිබාග්ගේ හිතේ තියෙන නපුරුකම නැති කරන්න. ඉතින් රතු චූටි ෂෙඩිබාග්ට තේරුම් කරන්න උත්සාහ කරනවා ඒ දෙන්නම එකම කෙනෙක් අපි මේ මිරකියුලර්ස් පාවිච්චි කරන්න ඕන යුක්තිය වෙනුවෙන් කියලා. හැබැයි ඉතින් ෂෙඩිබාග් නම් මේව පිළිගන්න සූදානම් නැහැ. ඉතින් රතු චූටි මේ වෙලාවයාගේ මිනිස් ස්වරූපයට පරිවර්තනය වෙනවා. ඉතින් ෂෙඩිබාග් මෙරිනේට්ට පහර දෙන්න හැදුවත් ඒක කරන්න තරම් ධෛර්යයක් නැහැ. ඉතින් මෙරිනේට් ෂෙඩිබාග්ගේ හිත හදන්න එයාගේ හොඳ කියනවා.
ඉතින් මේ වහන ෂෙඩි බාග්ට ටික වෙලාවක් යනකොට ඇත්ත මොකක්ද කියලා තේරෙනවා. ඉතින් ඊට පස්සේ ෂෙඩි බාග් එයාගේ බලයෙන් හැමදේම තිබිච්ච විදිහට හරිගස්සනවා. මේ නිසා ෂෙඩි බාග්ගේ ඇඳුමත් හොඳ වීරයෙක්ගේ විදිහට වෙනස් වෙනවා. අපිට ටික වෙලාවකට පස්සේ බලාගන්න පුළුවන් අපේ කට්ටියම එකම තැනකට රැස් වෙලා ඉන්නවා. ක්ලෝනයට පුදුමයි ෂෙඩි බාග්ගේ අලුත් රූපය දැකලා. ඊට පස්සේ ක්ලෝනයරුත් එයාගේ බලයෙන් එයාගේ ඇඳුමත් හොඳ වීරයෙක්ගේ විදිහට වෙනස් කරගන්නවා. ඔන්න ඉතින් දැන් සලඹයයි ෂෙඩි බාගුයි ක්ලෝනයරුයි එයාලගේ යුනිවර්ස් එකට සමාදානෙන් යන්නයි හදන්නේ. මේ නිසා සලඹයාලව යුනිවර්ස් දෙකක් අතර ගමන් කරන දොරටුවක් බවට පත් කරනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් මොනාක් නම් පරාජය බාරරන් නැහැ. එයා ඔයිකෝගේ බලය පාවිච්චි කරලා මේ විශ්වයේ හැම යුනිවර්ස් එකකටම ගමන් කරලා ඒ යුනිවර්ස් වල තියෙන මිරකියුලස් හොරකම් කරන්නයි හදන්නේ. ඉතින් අපේ යුනිවර්ස් එකේ දොරටු දෙකක් විවෘත වෙන නිසා ආල්ලට අමාරු වෙනවා. මේකෙන් රතුචූටිටයි පූස්කොල්ලටයි තේරෙනවා මොනාගේ සැලැස්ම ගැන. ඊට පස්සේ සලඹයාගේ බලයෙන් යුනිවර්ස් අතර ගමන් කරන බලය රතුචූටිට ලබා දෙනවා. ඊට පස්සේ රතුචූටි පූස්කොල්ලයි මොනාක් ගමන් කරන හැම යුනිවර්ස් එකකටම ගිහිල්ලා මොනාක්ට පහර දීලා එයාව ඒ යුනිවර්ස් වලින් හිටපු තැනටම පන්නලා දානවා. ඉතින් හොඳටම ගුටි කාපු මොනාක් අන්තිමේදී පරාජය බාර ගන්නවා. ඔන්න ඉතින් දැන් හැම ප්‍රශ්නයක්ම ඉවර වෙච්ච නිසා සලඹයයි ෂෙඩි බාගුයි ක්ලෝනයරුයි මෙහෙන් යන්නයි මේ හදන්නේ. ඉතින් ෂෙඩි බාගුයි ක්ලෝනයරුයි හොඳ අය නිසා එයාලත් සලඹයා වගේම එයාලගේ යුනිවර්ස් එක ආරක්ෂා කරાવી. ඉතින් මේ අය යන්න කලින් සුපුරුදු විදිහටම පහක් දාලා මෙහෙන් පිටත් වෙනවා. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි මේ මිරකියුලස් ස්පෙෂල් එපිසෝඩ් එක අවසන් වුනේ. ඉතින් ළඟදිම මිරකියුලස් සීසන් 6 එකත් පටන් ගන්නවා. ඒකත් බලන්න ඕනි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. ඔයාලට සුබ දවසක්.